සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි එකතු වෙලා ඉන්නේ ෆැමිලි ඩොක්ටර් YouTube channel එකත් එක්ක. අද අපි ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටිකක් වෙනස් මාතෘකාවක්. ඉතින් මාතෘකාවට යන්න කලින් වෙනද වගේම ආදරෙන් ඉන්න ඔයාලගෙන් අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එතකොට අපි ගේන මේ වගේ වීඩියෝස් මග ඇරෙන්නේ නැතුව ඔයාලට දිගටම බලන්න පුළුවන්. ඉතින් අද බලමු අපි කතා කරන්නේ මොකක් ගැනද කියලා. අද අපි කතා කරන්න හිතුවේ පිස්සු බලු රෝගී. එහෙම නැත්නම් රේබීස් ගැන. ඔයාට කොහොමද රේබීස් හැදෙන්න පුළුවන්? ඔයා කොහොමද රේබීස් හැදෙන එක වළක්වගන්නේ? මෙන්න මේ වගේ දේවල්. ඔයාලා ගෙදර සුරකල් සත්තු ඉන්නවනම් එයාලට කොහොමද වැක්සින් කරන්න ඕනේ වගේ චුටි මාතෘකා ටිකක් තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවද වීඩියෝ එකකින් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. රේබීස් කියලා කියන්නේ රේබීස් වෛරස් එකෙන් හැදෙන රෝගී තත්ත්වයක්. මේක ගොඩක් අපිට බලපාන්නේ ස්නායු පද්ධතියට. මේකේ විශේෂම දේ තමයි රෝග ලක්ෂණ ආවට පස්සේ අපිට හොඳ කරන්න තියෙන chance එක. අවස්ථාව ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ රෝග ලක්ෂණ ආවට පස්සේ ගොඩක් පේෂන්ට්ලාගේ ජීවිත අවදානමක් තියෙනවා. හැබැයි අපේ ඇඟට බල්ලෙක් හරි කවුරු හරි සතෙක් කපා කෑවට පස්සේ අපි හරියට කඩිදමින් ප්‍රතිකාර කරනවා නම් මේ රෝගී තත්ත්වය හැදෙන එක අපිට 100%ක්ම වළක්ව ගන්න පුළුවන්. එතකොට මේක ගැන ඔයා කලින් දැනුවත් වෙන එක ගොඩක්ම හොඳයි. රෝගය පැතිරෙන්නේ කොහොමද? ආසාදනය වෙන්න පුළුවන් ආකාර තමයි සත්තුන්ගේ සපා කෑම හින්දා. මේකෙදි වෙන්න පුළුවන් සුනකයන්, බලලුන්, වවුලන්, වඳුරන්, නරියන් වගේ සත්තුන්ගේ සපා කර. ඒ කියන්නේ සතෙක් ආව කෑවොත් එහෙම එතනින් හැදෙන්න පුළුවන්. ඒත් එක්ක නියපොතු සීරීම් වලින් ඒ වලින් හැදෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතන නියපොතු පාරක් වැදුනා මේකෙන් නම් හැදෙන්නේ නැතුව ඇති කියලා එහෙම නැහැ. නියපොතු හින්දාත් කෙල යන්න පුළුවන් අපේ ශරීරෙට. ඒත් එක්කම විවෘත තුවාලයකට. එහෙම නැත්නම් ඇස්, නාසය, මුඛය වගේ ශේෂ්මල පටල තියෙන තැන් වලට කෙල ස්පර්ශ. ඒ කියන්නේ කට කියන්නකො කට ඇතුළට සතෙක්ගේ කෙල ගෑවුනොත් ඇති. තුවාලයක් වෙන්න ඕනේ නැහැ. ඇස් වලට රේබීස් තියෙන සතෙක්ගේ කෙල ගෑවුනොත් ඒකත් ඇති අපිට රේබීස් හැදෙන්න. මෙන්න මේ අවස්ථාව එක්ක හපා කාලා එහෙම නැත්නම් නියපොතු වැදලා එහෙමත් නැත්නම් අපේ ශේෂ්මල පට කියන මියුකස් මෙම්බ්‍රේන් එක කිය කට ඇස් වගේ තැන් වලට යාලේ කෙල ගෑවුනොත් ඒ වලින් උරා ගන්න පුළුවන්. මෙන්න මේ අවස්ථාවලදී තමයි අපිට රේබීස් හැදෙන්න පුළුවන් අවස්ථාව. අවදානම් සතුන් කාගෙන්ද රේබීස් හැදෙන්නේ? හැම සතාගෙම රේබීස් හැදෙන්නේ නැහැ. එතකොට මුලින්ම සුනකය නැත්නම් බල ප්‍රධාන මූලාශ්‍රය තමයි ඒක. ඊට අමතරව පූසු. මේ වගේ ගෙදර ඇතිගෙන සතු. දැන් අලුතෙන්ම ගොඩක් අපිට කේසස් රිපෝට් වෙලා තියෙනවා පූසගේ. ගෙදර හදන ගොඩක් අපි පූසන්ට බෙහෙත් විදින අවස්ථාව අඩුයිනේ. මෙන්න මේ අවස්ථාවලදී දැන් අලුතෙන් අපිට මේ පිස්සු බලු රෝගය හැදිච්ච අවස්ථා තියෙනවා. එතකොට බල්ලා පූසා වගේ අපි ගෙදර සුරතලයට හදන සතුන්ගේ හැදෙන්න පුළුවන්. ඊට පස්සේ නරියා, වඳුරා, රිලව, ඒ කියන්නේ මේ වගේ අර කැලේ හැදෙන සත්තු වවුලකින් හැදෙන්නත් පුළුවන්. එයාලකින් හැදෙනවා. ඒ වගේම අනිකෝ ශීරපා. අපි ගොඩක්ම කියන්නේ පිස්සු බලු රෝගය අපිට හැදෙන්න පුළුවන් ශීරපායි. එහෙම නැත්නම් කිරිබිය වැඩෙන සත්තුන්ගෙන් තමයි. හොඳයි. ඊට පස්සේ අපි බලමු සපා කෑමකින් පස්සේ පිස්සු බලු රෝගය හැදෙන එක වළක්ව ගන්න ඔයා ගෙදරදී මොනවද කරන්න ඕනේ? පළවෙනි දේ තමයි තුවාලේ හොඳට පිරිසිදු කරන්න ඕනේ. ඒ කියන්නේ කාපු ගමන් මුලින්ම ඔයා කාපු ගමන් සතෙක් මුලින්ම කරන්න ඕනේ ටැප් එකක් ගාවට. එහෙම නැත්නම් ගලා යන වතුර තියෙන තැනකට ගිහිල්ලා හොඳට විනාඩි 15ක් විතර සබන් දාලා තුවාලේ සෝදන්න. මේක සෝදනකොට තද කරලා මිරිකලා ලේ යවන්න හදන්න එපා. මොකුත්ම කරන්නේ නැතුව හොඳට සබන් ගාලා ගලාගෙන යන වතුරේ තුවාලේ හේදෙන දෙන්න. එතකොට මේ වටේ ගෑවිලා තියෙන තුවාලේ තියෙන වෛරස් ටික උරා ගන්න කලින් ඇඟ ඇතුළට හොඳටම යාලා වතුරෙන් සේදිලා යනවා. මේක ගොඩක්ම හොඳ ක්‍රමයක් ඔයාට රේබීස් හැදෙන එක වළක්ව ගන්න. මේක අනිවාර්යයෙන්ම ඔයා කරන්නත් ඕන. එතකොට මේක කරනකොට අපේ කට්ටිය අපේ සමාජයේ තියෙන මතයක් හොඳට තද කරලා මිටි කරලා ලේ ටික යවුවොත් විස බීජ ඉවත් වෙනවා කියලා. ඒක වෙන්නේ නැහැ. අපි තද කරලා මිරිකන්න හොඳට ඇඟට වෛරස් එක උරා ගන්න එක තමයි වෙන්නේ. ඒක නිසා මිරිකලා තද කරන්නේ නැතුව නිකම්ම සෝදලා අරින්න. අනිවාර්යෙන්ම ඔයා මේක කරන්නම ඕනේ. මේක තමයි හොඳම සාර්ථකම ක්‍රමයක් අපි වෛරස් එක ශරීරගත වෙන එක වළක්ව ගන්න. ඒත් එක්කම ඉක්මනින්ම ඔයාගේ ළඟම තියෙන රජයේ රෝහලකට යන්න ඕනේ. අපි ඉක්මනින්ම බෙහෙත් ඒ කියන්නේ
වෛද්‍යවරයා බලලා ඔයාට බෙහෙත් එක විදින්න ඕනි කියලා කියනවනම් ඉක්මනින්ම විදගන්න තරමට අපිට පිස්සු බලු රෝගය හැදෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඔයාගේ ඇඟේ පිස්සු බල්ලෙක් හරි මොකක් හරි සතෙක් කෑවට පස්සේ ඔයා හෙට යන් අනිද්ද යන් පස්සේ යන් පොඩ්ඩක් බලලා යන් මෙහෙම කියලා යනවට වඩා පුළුවන් තරම් ඉක්මනට යන්න පුළුවන් නම් රෝගේ හැදෙන්න තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම තුවාල වලට ගෘහස්ත ද්‍රව්‍ය දාන්න එපා. මේකෙදි අපි කරන වැරදි පුරුද්දක් තමයි කහ දානවා. කහ මේ තෙල් මිරිස් වගේ මෙන්න මේ වගේ දේවල් තුවාලෙට දාන්න. මේකෙන් වෙන්නේ තුවාලෙ තවත් පිටින් අපි විස බීජ දාන එක. ඒක නිසා මෙන්න මේ වගේ දේවල් මොකුත්ම කරන්න යන්න එපා. ඒත් එක්කම ඔයාලා ගෙදර සතෙක් නම් එහෙම නැත්නම් පිට ගෙදරක සතෙක් නම් මෙයාගේ බෙහෙත් විදින කාඩ් එකක් තියෙනවනේ අපි දෙන බල්ලට බෙහෙත් විදින. අන්න ඒ කාඩ් එකත් අරන් යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද බල්ලගේ බෙහෙත් බෙදපු දවස එයාගේ බෙදලා තියෙන විදිහ බලලා තමයි එයාට බෙහෙත් විදින්න ඕනේද නැද්ද කියලා වෛද්‍යවරයා තීරණය කරන්නේ. ඒක නිසා මේ කාඩ් එක හොයාගන්න පුළුවන් නම් ඔයාට ඒකත් අරන් යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සෑම සපාකාමකටම එන්නත් ලබා දෙන්න අවශ්‍යද? මේක හොඳ ප්‍රශ්නයක්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. හැම සපාකෑමකටම එන්නත් ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තීරණය කරන්නේ වෛද්‍යවරයා විසින්. ඒක තීරණය කරන්න බලපාන දේවල් තමයි සපාකෑපු ස්ථානය. ඒ වගේම සපාකෑමේ ප්‍රමාණය. ඒ කියන්නේ තුවාලේ ප්‍රමාණය. තුවාලේ ගොඩක් යටට තියෙනවද? ලේ ගල්ල තියෙනවද? ඒ වගේම ඔළුවේ මූණේ කොහෙද තුවාලේ තියෙන එක අනුව ඒ වගේම සපාකාපු සත්ත්වයක් එන්නත් කරන. ඒ හරියට සත්තාට එන්නත් ටික ඔක්කොම විදලාද? ඒ වගේම මේ සතා කොහෙද ඉන්නේ? ගෙදරක ඉන්න සතෙක්ද නැත්නම් පිට ගෙදරක ඉන්න සතෙක්ද නැත්නම් පාරේ ඉන්න සතෙක්ද නැත්නම් කැලේ ඉන්න සතෙක්ද? මෙන්න මේ වගේ දේවල් සලකලා බලලා තමයි ඔයාට වැක්සින් එක එහෙම නැත්නම් එන්නත දෙන්න ඕනේද නැද්ද කියලා වෛද්‍යවරයා තීරණය කරන්නේ. ඒක නිසා ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ එන්නත් කරපු කාඩ් එකත් අරගෙන ඉක්මනින්ම රජේ බෙහෙත් විදින රෝහලකට ඉක්මනට අරන් යන්න ඕනේ. රේබිස් පිස්සුබර රෝගය වැළඳීම වැළැක්වීමට කරන්න ඕනේ දේවල් මොනවද? එකක් තමයි සුරතල් සතුන්ට බලලුන් සුනකන් වගේ ඔයාලා ගෙදර හදන සතුන්ට හරි නියමිත කාලයට බෙහෙත් දෙන්න. ගොඩක් අපි බලන දෙයක් තමයි සමහර අවුරුදු වල බෙහෙත් එක විතර නැහැ. ඒ කියන්නේ අපි එකක් ඉදපුවාම ආයාට විද්දා කියලා ඉන්නවා. එහෙම බෑ. හරියට බලලා ඒ විදින්න ඕනේ. දවසට බෙහෙත් එක විද්දව ගන්න. අනිත් එක තමයි ආනාදුන්න අයාලේ යන හෝ වල් සතුන් සමග අනවශ්‍ය සම්බන්ධතාවලින් වළකන්න. කියන්නේ පාරේ ඉන්න ඔයාලා දන්නේ නැති සතුත් එක්ක හොරතල් කරන්න අත ගන්න වගේ දේවල් කරන එක අඩු කරන්න පුළුවන් නම් අපිට පිස්සු බලු වගේ හැදෙන අවදානම අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සතුන් කුපිත කිරීම සෙල්ලම් කිරීම අල්ලා ගැනීමට යන වගේ අවම කරන්න ඕනේ. ඒ වගේම දරුවන්ට නාදන සතුන් ස්පර්ශ කරන්න නැතුව ඉන්න කියලා උපදෙස් දෙන්නත් ඕනේ. සුනකයන් සමග සුරතල් සතුන් නිසි ලෙස පාලනය කරගන්න ඕනේ. ඒ වගේම සතෙකු සපා කෑවට පස්සේ ගලා එන ජලයෙන් හොඳින් සෝදලා ඉක්මනින්ම වෛද්‍යවරයා හම්බෙන්න ඕනේ. ඒත් එක්කම තවත් වැරද්දක් තමයි අපිට දක්වන්න තියෙන අර බෙහෙත් එන්නත් කරන එකේ බෙහෙත් වර්ග සාමාන්‍යයෙන් අපි 4ක් විදිනවා. සමහර අය මේක එකක් විදලා ඇති කියලා ඉන්නවා. එහෙම කරන්න එපා. වෛද්‍යවරයා ඒ නියමිත බෙහෙත් වර්ග 4ම විදින්න කියලා කිව්වොත් අනිවාර්යෙන් මේ දවසට ගිහිල්ලා මේ බෙහෙත් ටික විද ගන්නවා. මේ පුංචි පුංචි දේවල් ඔයා හරියට කරනවා නම් ඔයාට බල්ලෙක් කෑවට පස්සේ පිස්සු බලු රෝගේ හැදෙන තියෙන අවදානම අඩු කරගන්න පුළුවන්. හොඳයි, ඉතින් අපි කතා කරේ අද පිස්සු බලු රෝගය නැත්නම් රේබීස් ගැන. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඔයාලා හම්බෙන්න එන්නම්. ඒත් එක්කම අපි ඔයාලගෙන් ඉල්ලනවා අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. සුබ දවසක් ඔයාලා හැමෝටම.